ආන්‍ය පෙළ ප්‍රචාරණය ප්‍රමාද වී නිකුත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත අවශ්‍ය දිගු හා ක්‍රමානුකූල ක්‍රියාවලීන් විශේෂයෙන් එකතැන පල්වෙන පිළිතුරු පත්‍ර ලකුණු කිරීම. සාමාන්‍යයෙන් අදියර දෙකකින් පවත්වනු ලබන අතර වහාම ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ අපේක්ෂකයින් ලක්ෂ ගණනක් හසුරුවයි. සාමාන්‍ය කාලරාමුව පහත සඳහන් සාධක මගින් අනුගමනය කරනු ලැබේ වී අදියර ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සහතික කිරීම සඳහා විභාගකරුවන් එකවර නොව වෙනම අදියරවල ලකුණු කරයි. ප්‍රශ්න විභාග ශ්‍රේණි අවසන් කිරීමට පෙර ප්‍රසංගය සහ වාචික පරීක්ෂණය විශේෂයෙන් නැටුම් සංගීතය සහ නාට්‍ය වැනි විෂයන් සඳහා සම්පූර්ණ කර සාධකගත කළ යුතුය. දැඩි දත්ත සත්‍යාපනය විෂමතා පරීක්ෂා කිරීම. නොපැමිණෙන අපේක්ෂකයින් සහ දත්ත ඇතුළත් කිරීම සඳහා සති කිහිපයක පද්ධති හරස් සත්‍යාපනය අවශ්‍ය වේ. විභාග දින දර්ශනය අතිච්ඡාදනය වේ. උසස් පෙළ පිළිතුරු පත්‍ර හෝ ජාතික මැතිවරණ රාජකාරි සාමාන්‍ය පෙළ විභාගයේ කාලය අතිච්ඡාදනය සඳහා ප්‍රමාදයන් සමහර විට සිදුවිය නොහැක. ආන්‍ය පෙළ ප්‍රචාරණය ප්‍රමාද වී නිකුත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත අවශ්‍ය දිගු හා ක්‍රමානුකූල ක්‍රියාවලීන් විශේෂයෙන් එකතැන පල්වෙන පිළිතුරු පත්‍ර ලකුණු කිරීම. සාමාන්‍යයෙන් අදියර දෙකකින් පවත්වනු ලබන අතර වහාම ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ අපේක්ෂකයින් ලක්ෂ ගණනක් හසුරුවයි. සාමාන්‍ය කාලරාමුව පහත සඳහන් සාධක මගින් අනුගමනය කරනු ලැබේ වී අදියර ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සහතික කිරීම සඳහා විභාගකරුවන් එකවර නොව වෙනම අදියරවල ලකුණු කරයි. ප්‍රශ්න විභාග ශ්‍රේණි අවසන් කිරීමට පෙර ප්‍රසංගය සහ වාචික පරීක්ෂණය විශේෂයෙන් නැටුම් සංගීතය සහ නාට්‍ය වැනි විෂයන් සඳහා සම්පූර්ණ කර සාධකගත කළ යුතුය. දැඩි දත්ත සත්‍යාපනය විෂමතා පරීක්ෂා කිරීම. නොපැමිණෙන අපේක්ෂකයින් සහ දත්ත ඇතුළත් කිරීම